හායි හායි හැමදාම මස් වගේ උයලා කන කිරට කන හතු එක අද හදමු ඩෙවල් එකක් වගේ. මේක නම් හරිම රසයි බත් එක්ක නිකන් උනත් කන්න පුළුවන් ඩෙවල් එකක්. ඉතින් ආදරෙන් පිළිගන්නවා කුක් ඇන්ඩ් කොයරා මගේ channel එකට. හරි මුලින්ම අපි හතු ටික සාමාන්‍ය ප්‍රමාණයේ තීරු වලට කඩාගෙන හොඳට හොදලා වතුර මිරිකලා ගන්න. ඒකටම මම පාම් පිටි මේස හැඳි දෙකක් එකතු කරනවා. ඒ වගේම බිත්තරයකුත් කඩලා මේකට එකතු කරගන්න. කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. එකතු කරගත්ත ලුණු ටිකයි ස්පයිසස් ටිකයි හතු වල හොඳට තැවෙරෙනකන් මික්ස් කරගන්න. අපි දැන් මේ හතු ටික බෙදගමු. තෙල් තාච්චියක් ලිපේ තියලා මම පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ හතු ටික ටිකෙන් ටික දාලා බෙදගන්න තමයි තියෙන්නේ. අමතක නොකර කවලම් කර කර බදින්න. නැත්තම් හතු ටික ඔක්කොම එකට ඇලිලා එක ගුලයක් වගේ වෙනවා. මෙන්න මේ වගේ ලස්සන බ්‍රවුන් කලර් එකකට ආවට පස්සේ තාච්චියෙන් බාගමු. හතු බැදලා ඩෙවල් හදලා තියෙන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න මේ විදියටද ඔයාලත් හතු බැදලා ඩෙවල් හදලා තියෙන්නේ කියලා. හතු ටික ඔක්කොම බැද්දට පස්සේ මැටි වළඳක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් එකතු කරගන්න. ඊළඟට කරපිංචා, සුදු ලූණු, ඉඟුරු තියනම් ඉඟුරු ටිකක්, හීනියට ලියාගත්තු ලූණු ටිකක්, ඒ වගේම අමු මිරිස් තියනම් අමු මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම හොඳට ග්‍රේට් කරගත්ත කැරට් ටික තමයි එකතු කරන්නේ. කැරට් ටිකත් විනාඩි 2-3ක් තෙලේ තියලා ඊළඟට අපි බැදගත්ත හතු ටික එකතු කරගන්නවා. දැන් කෑලි මිරිස් ටිකක්, ලුණු කුඩු ටිකක්, සෝයා සෝස්, තක්කාලි සෝස්, ඒ වගේම සීනි ටිකකුත් එකතු කරලා හොඳට මේ ටික කවලම් කරගන්න. අන්තිමටම ලිපත් ඕෆ් කරලා අපි ලූණු කළ ටික එකතු කරගන්නවා. ඔයාට ලූණු කළ නැත්තම් ඔයාට ලීක්ස් එකතු කරගන්නත් පුළුවන්. ලූණු කොළ ටික එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. ඔන්න දැන් අපේ හතු ඩෙවල් එක නම් රෙඩි. අමතක නොකර හදලා බලන්න, මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. අදම හදලා බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් ආදරෙන් ආරාධනා කරනවා කුක් ඇන්ඩ් කොයරා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. Thank you for watching.